හොඳයි. අපි අද කතා කරන්න යන්නේ අපේ ලෝකයේ ගැල ගොඩක් දේවල් පැහැදිලි කරන හරිම අපූර්ව විශේෂ ක්ෂේත්‍රයක් ගැන. ඇයි සමහර නගර මිනිස්සුන්ගෙන් පිරීලා ඉතිරිලා යද්දී තවත් රටවල් දුප්පත්කමින් පීඩාවෙන් දෙන්නේ. අපි මේ ගැන ටිකක් ගැඹුරින් හොයලා බලමු. ඇත්තරම මේ වගේ ප්‍රශ්න අපි හැමෝගෙම ඔළුවට කවදා හරි අවිත් තියනව නේද? ඇයි සමහර තැන්වල අඩියක් තියන්න බැරි තරමට සෙනඟ පිරීලා ඒත් තවත් සමහර තැන් හරිම පාළු. ඔන්න ඔය වගේ ප්‍රශ්නවලට උත්තර හොයාගන්න අපිට උදව් කරන විෂය තමයි මානව භූගෝල විද්‍යාව කියන්නේ. සරලවම කිව්වොත් මේකෙන් අධ්‍යයනය කරන්නේ මිනිස්සු මේ පොළව උඩ ජීවත් වෙන විදිහ, අපි අපේ අවට පරිසරයත් එක්ක ගනුදෙනු කරන විදිහ, අපි අවකාශය සංවිධානය කරන විදිහ ගැනයි. හරි භූගෝල විද්‍යාව ගත්තම ඒකේ ප්‍රධාන අංශ දෙකක් තියෙනවා. හරියටම කාසියක දෙපැත්ත වගේ. එක පැත්තක් තමයි භෞතික භූගෝල විද්‍යාව. ඒකෙන් කතා කරන්නේ ස්වභාවික ලෝකය ගැන. ඒ කියන්නේ කඳු, ගංගා, දේශගුණය වගේ දේවල්. අනිත් පැත්ත තමයි මානව භූගෝල විද්‍යාව. ඒකෙන් කතා කරන්නේ අපි, ඒ කියන්නේ මිනිස්සු ගැන. උදාහරණයක් බලන්න මහවැලි ගඟ ස්වභාවිකව හැදුණු විදිය භෞතික භූගෝල විද්‍යාවෙන් හොයනකොට ඒ ගඟ දෙපැත්තේ මිනිස්සු ගම් හදාගෙන ගොවිතැන් කරපු විදිය ගැන හොයන්නේ මානව භූගෝල විද්‍යාවෙන්. ඉතින් මේ ලෝකයේ දිහා භූගෝල විද්‍යාත්මක ඇහැකින් බලන්න අපිට පාවිච්චි කරන්න පුළුවන් හරිම ප්‍රායෝගික මෙවලම් කට්ටලයක් තියෙනවා. අපි ඒ තේමා පහ ගැන කතා කරමු. මේ මෙවලම් කට්ටලේ පළවෙනි සහ වැදගත්ම දේ තමයි පිහිටීම. මොකද ඕනෑම දෙයක් ගැන කතා කරන්න කලින් අපි හරියටම දැනගන්න ඕන ඒ දේ තියෙන්නේ කොතනද කියන එක. හොඳයි. මේ පිහිටීම කියන එකේ වර්ග දෙකක් තියෙනවා. එකක් තමයි নিরপেক্ষ පිහිටීම. ඒ කියන්නේ ලෝක සිතියමේ අක්ෂාංශ දේශාංශ අනුව තියෙන නිශ්චිතම තැන. හරියට ශ්‍රී ලංකාව උතුරු අක්ෂාංශ 5ත් 10ත් අතර පිහිටලා තියෙනවා කියනවා වගේ. අනික තමයි සාපේක්ෂ පිහිටීම. ඒ කියන්නේ වෙනත් තැනකට සාපේක්ෂව කොතනද තියෙන්නේ කියලා කියන එක. ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය කොළඹට කිලෝමීටර් 15ක් විතර ගිනිකොන දෙසින් තියෙනවා කියන එක හොඳ උදාහරණයක්. හරි. පිහිටීම කියන්නේ සිතියමේ තිතක් වුණාට ස්ථානීය කියන්නේ ඊට වඩා ගොඩක් එහා ගිය දෙයක්. ඒකෙන් ඇත්තම කියවෙන්නේ යම්කිසි තැනක අනන්‍යතාවය. ඒ කියන්නේ ඒකේ තියෙන චරිතය ගැන. මේ උදාහරණය බලන්නකෝ. නුගේගොඩ කියන නම ඇහෙනකොටම අපේ හිතේ මැවෙන චිත්‍රයක් තියෙනවනේ. ඒ සෙනඟ, ඒ කඩසප්පු, ඒ ශබ්දය, අන්න ඒ හැඟීම තමයි ඒ තැනේ අනන්‍යතාවය. ඒකට තමයි ස්ථානය කියලා කියන්නේ. දැන් මේක තමයි ඇත්තටම රසවත්ම කොටස. අපි අපේ ලෝකය හැඩගස්වන විදිහ සහ ඒ වගේම ලෝකය අපිව හැඩගස්වන විදිහ ගැන කතා කරමු. ඉතින් මිනිස්සු පරිසරයත් එක්ක ගනුදෙනු කරන ප්‍රධාන විදි තුනක් තියෙනවා. අපි වගා කරන්න වැස්ස මත යැපෙනවා. සීතල දේශගුණයකට උණුසුම් ඇඳුම් ඇඳලා අනුවර්තනය වෙනවා. ඒ විතරක් නෙවෙයි අපි පාරවල් හදාන්න කඳු කපලා පරිසරය වෙනස් කරනවා. හොඳයි. අපේ මෙවලම් කට්ටලේ අවසාන දෙක තමයි සංචාලනය සහ කලාප. සංචාලනය කියන්නේ මිනිස්සු, භාණ්ඩ, ඒ වගේම අදහස් මේ ලෝකීය පුරා එහා මෙහා යන විදිහ. කලාප කියන්නේ අධ්‍යයනයේ පහසුවට පොදු ලක්ෂණ තියෙන ප්‍රදේශයකට එකතු කරලා අපි ලෝකීය කොටස් වලට බෙදා ගන්න විදිහට. උදාහරණයක් විදිහට මැද පෙරදිග කියන කලාපේ ගන්න පුළුවන්. අපි දැන් බලමු භූගෝල විද්‍යාවේ ඉතිහාසයේ තිබුණු ලොකුම දාර්ශනික විවාදයක් දිහා. ඒ තමයි අපිව සම්පූර්ණයෙන්ම පාලනය කරන්නේ අපි ජීවත් වෙන පරිසරයද? නැත්නම් අපිට තීරණ ගැනීමේ නිදහසක් තියනවද කියන එක. ඉස්සර තිබුණු පරණ මතයක් තමයි නියතිවාදය. ඒකෙන් කිව්වේ අපිව සම්පූර්ණයෙන්ම පාලනය කරන්නේ පරිසරයයි කියලා. ඒත් අද අපි පිළිගන්න නූතන මතය තමයි සම්භාවිතාවාදය. ඒකෙන් කියන්නේ පරිසරය අපිට සීමා පැනෙවුවත් ඒ සීමා බිඳගෙන යන්න මිනිසුන්ට තමන්ගේ දැනුම, සංස්කෘතිය සහ තාක්ෂණයෙන් පුරුවන් කියන එක. මේකෙන් ඒ සංකල්පය නියමෙටම පහදිලි වෙනවා නේද? නියතිවාදයට අනුව නම් කාන්තාරයක් මැද ඩුබායි වගේ නගරයක් තියෙන්න විදිහක් නැහැ. ඒත් සම්භාවිතාවාදයට අනුව මිනිස්සු තමන්ගේ තාක්ෂණය පාවිච්චි කරලා ඒ කල නොහැකි දේ යථාර්ථයක් බවට පත් කරගත්තා. හරි. අපි දැන් ඉදිරියට ගෙහින් බලමු මේ කතා කරපු මෙවලම් පාවිච්චි කරලා මේ ලෝකේ තියෙන ලොකුම සහ වැදගත්ම මාතෘකාවක්. ඒ කියන්නේ මිනිස්සු. ඒ කියන්නේ ජනගහනය ගැන තේරුම් ගන්නේ කොහොමද කියලා. මේ ආකෘතියෙන් පෙන්වන්නේ සමාජයක් දියුණු වෙනකොට ඒක ජනගහනය වෙනස් වෙන විදිය. බලන්න පළවෙනි පියවරේදී උපත් සහ මරණ දෙකම වැඩි. ඉතින් ජනගහනය ලොකුවට වෙනස් වෙන්නේ නැහැ. දෙවෙනි පියවරේදී සෞඛ්‍ය පහසුකම් දියුණු වෙන නිසා මරණ අඩු වෙනවා. ඒත් උපත් ගණන එහෙමමයි. එතකොට ජනගහනය එකපාරටම පිපිරීමක් වගේ වැඩි වෙනවා. ඊළඟට තුන්වෙනි පියවරේදී අධ්‍යාපනය සහ පෞල් සැලසුම් වගේ දේවල් නිසා උපත් අනුපාතයත් අඩු වෙනවා. වර්ධනය හිමින් සිදු වෙනවා.
හතරවෙනි පියවරේදී උපත් සහ මරණ දෙකම අඩු මට්ටමකට අවිත් ජනගහනය ස්ථාවර වෙනවා. අවසානයේ පස්වෙනි පියවරේදී ජපානය, ජර්මනිය වගේ රටවල උපත් අනුපාතය මරණ අනුපාතයටත් වඩා අඩු වෙලා ජනගහනය අඩු වෙන්න පටන් ගන්නවා. ඔව් මේක ටිකක් පැටලිලි සහගතයි වගේ පේන්න පුළුවන්. ඒත් අත්‍තරම මේකෙන් කියවෙන්නේ රටක් දියුණු වෙනකොට ඒ රටේ මිනිස්සුන්ගේ කතාව වෙනස් වෙන විදිය ගැන. හරිම ප්‍රබල කතාවක්. ඇත්තටම අපිට පුළුවන් රටක අතීතය, වර්තමානය සහ අනාගතය ගැන තොරතුරු එක සරල ප්‍රස්තාරයකින් කියවන්න. අපි බලමු ඔය කොහොමද කියලා. ජනගහන පිරමිඩයක් කියන්නේ රටක ඉන්න ජනගහනය වයස සහ ස්ත්‍රී පුරුෂ භාවය අනුව බෙදලා පෙන්වන ප්‍රස්තාරයක්. භූගෝල විද්‍යාඥයින්ට විතරක් නෙවෙයි රටක් සැලසුම් කරන අයටත් මේක හරිම වැදගත් මෙවලමක්. හරි. බලන්න මේ පිරමීඩ් වලට ප්‍රධාන හැඩ තුනක් තියෙනවා. පතුල පළල් ඒ කියන්නේ පුලුල් පදනමක් තියෙනවා නම් ඒකෙන් කියන්නේ තරුණ අය වැඩි ජනගහනයේ වේගයෙන් වර්ධනය වෙනවා කියන එක. සිජුකෝණාශ්‍රාකාර හැඩයෙන් පේන්නේ ජනගහන වර්ධනය හිමින් සිදුවෙන ස්ථාවර තත්ත්වයක්. පතුල පටු වෙලා උඩ පළල් වෙනවා නම් ඒ කියන්නේ වයසක අය වැඩි වෙලා ජනගහනය අඩු වෙමින් පවතිනවා කියන එකයි. මේ සංකල්පය අපේ රටට හරිම අදාළයි. මොකද ශ්‍රී ලංකාවේ ජනගහන පිරමීඩියත් දැන් ක්‍රමයෙන් ඔය කියන වයසගත වන හැඩයට මාරු වෙමින් තියෙන්නේ. ඒ කියන්නේ වැග කරන තරුණ පිරිස අඩු වෙලා ඔවුන් මත යැපෙන වයසගත පිරිස වැඩි වෙනවා. මේක අනාගත ආර්ථිකයට ලොකු අභියෝගයක්. මොකද විශ්‍රාම වැටුප් ගෙවන්න, සෞඛ්‍ය සේවා සපයන්න අවශ්‍ය බදු ගෙවන ශ්‍රම බලකාය කුඩා වෙනවා. හොඳයි. අපි මේ විග්‍රහය අවසන් කරමු. අපේ අනාගතය ගැනත් ප්‍රශ්න මතු කරන ඓතිහාසික න්‍යායක් දිහා බලලා. තෝමස් මැල්තස් කියලා කෙලෙත් 10798 දී අනාවේකයක් කිව්වා. ජනගහනය වැඩි වෙන වේගයට කවදාවත් කෑම නිෂ්පාදනය කරන්න බැරි වෙලා කවදා හරි ලෝකෙ ලොකු සාගතයක් ඇති වෙනවා කියලා. ඒත් ඔහුට වැරදුනා. මොකද ඔහු හරිත විප්ලවය වගේ තාක්ෂණික දියුණුව ගැන හිතුවේ නැහැ. ඒ තාක්ෂණය නිසා ආහාර නිෂ්පාදනය ඔහු හිතුවට වඩා අතිවිශාල ලෙස ඉහළ ගියා. ඉතින් අන්තිමට හිතන්නේ මේ ප්‍රශ්නේ මැල්තස්ට එදා වැරදුනාට අද බිලියන 8ක් ඉන්න මේ ලෝකේ දේශගුණික විපර්යාස වගේ අලුත් පාරිසරික පීඩනත් එක්ක බැලුවම ඔහු එදා කිව්වේ ඇත්තටම වෙන්න යන දෙයක්. හැබැයි ටිකක් විතර කලින්ද? ඒක ඇත්තටම හිතන්නට වටිනා ප්‍රශ්නයක්.